guys, අද අපි ඉන්නේ අනුරාධපුරේ. දැන් ඔන්න අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ පුදාගෙන ඊළඟට රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා නවතින තැනට යනවා. අපි අද පෙන්නන්නම් කොහෙද නැවතුනේ කියලා. එතනත් හරිම ලස්සන තැන. අපි බලමු මොකද වෙන්නේ කියලා. දිගටම ඉන්න. ඉතින් අනුරාධපුරේ ඇවිල්ලා අපි නැවතුනේ කොහෙද කියලා පෙන්නන්නයි මේ යන්නේ. දැන් ගයිස් මේ ඇවිල්ලා සිල්වර් ක්‍රවුන් නේචර් රිසෝට්. දැන් ඒතකොට මේකේ කොටේජස් 5ක් තියෙනවා. අපේ පිටිපස්සෙන් ලොකු කොටේජස් දෙකක් තියෙනවා. ඒක ඇතුළේ තමයි රූම්ස් 5ක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ලස්සන වෙඩින් හෝල් දෙකක්. දැන් එකක් තියෙනවා මේ අපේ පිටිපස්සෙන්. අනිත් එක තියෙන්නේ මෙතන උඩ. මෙතන පල්ලෙහා තියෙන රෙස්ටුරන්ට් එක. වෙඩින්ස් වලට විතරක් නෙමෙයි. ඔයාලට ඇවිල්ලා BYOB පැකේජ් එකක් මේ රිසෝට් එකේ තියෙනවා. අර අපිට ඈතින් පේනව නේද නිකන් හට් වගේ. ඒක ඇවිල්ලා මොනවද? සමහත් මෙතන සමහත් 6ක් තියෙනවා. 6ක් තියෙනවා. ඔන්න අතන එකක් තියෙනවා. අතන එකක් තියෙනවා. ඔන්න ඔහොම පේලියට 6ක් තියෙනවා. ඔයාලට ආවොත් ඩ්‍රින්ක් එකක් දාන්න, කෑම කාලා යන්න, ෆැමිලි පාටියක්, ඊට පස්සේ ඉවෙන්ට් එකක්, බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ඔයාලට පුළුවන් සිල්වර් ක්‍රවුන් නේචර් රිසෝට් එකට එන්න. ඒ වගේම තමයි ඔන්න මෙතන ලොකු පූල් එකකුත් තියෙනවා. දැන් ඔන්න පූල් ඒරියා එකකුත් තියෙනවා. ඒකින්ද ඔයාලට පූල් ඇක්සස් ගන්නත් පුළුවන්. දැන් කපල් එකක් එනවා නම්, වෙඩින් එකක් ගන්නවා නම් නේ ලස්සන තැනක් තමයි සිල්වර් ක්‍රවුන් නේචර් රිසෝට් එක. හොටෙල් එකට එන්න තියෙන විදිහ දන්නවද? ඒක තමයි හොඳම විදිහ. එන්න තියෙන පාලමක් උඩින්. ඒක අපි පෙන්නන්නම් ඔයාලට. දැන් ගයිස් ඔයාලට අපි කිව්වනේ මේ හොටෙල් එකට එන විදිහ හරි අමුතු තැනක් කියලා. බලන්නකො. මේ එල්ලෙන පාලමකින් තමයි අපිට මේ රිසෝට් එක ඇතුළට යන්න තියෙන්නේ. ඔන්න අපි ඔයාලට එක කොටේජ් එකක් පෙන්නන්න කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. එන්නකෝ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපේ සිල්වර් ක්‍රවුන් නේචර් රිසෝට් එකේ යන්නයි යන්නේ. හරි ගයිස් දැන් ඔයාලා ඔන්න අනුරාධපුරේ වඳින්න එනවා නම් ශ්‍රී මහා බෝධියට වේවා, රුවන්වැලි සෑය වේවා, අනුරාධපුරේ එනවා නම් ඔන්න නවතින්න ලස්සන තැනක් තමයි සිල්වර් ක්‍රවුන් නේචර් රිසෝට් එක. වෙඩින් එකේ ඉඳලා පොඩි ඉවෙන්ට්ස් දක්වාම ඔයගලන්ට කරගන්න පුළුවන්. ඔයාලට ඕනම සෙලිබ්‍රේෂන් එකක් මෙතන ගන්න පුළුවන් සිල්වර් ක්‍රවුන් නේචර් රිසෝට් එකට ආවොත්. අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තව ලස්සන තැනකින් හම්බෙමු එහෙනම්. ඔයාලට ජය වේවා.